සුබ උදෑසනක් හැමෝටම. අද බ්‍රහස්පතින්දා දවසක්. ඉතින් වෙනදා වගේම උදේම නැගිටලා උයන වැඩ කටයුතු ටික තමයි කරගන්න තියෙන්නේ. දරුවෝ 3 දෙනා පාසල් යවන්න තියෙන නිසා. ඉතින් උදේම නැගිටපු ගමන් තේ එකකුත් බීලා ඊට පස්සේ තමයි උයන වැඩ ටික මම කරන්නේ. ඉතින් කලින් දවසේ උයන වැඩවලට අවශ්‍ය දේවල් සූදානම් කරලා තියාගත්තාම හරිම පහසුයි. ඉතින් පුළුවන් හැම වෙලාවෙම මම එහෙම සූදානම් කරලා තමයි තියන්නේ. ඉතින් අද බත් වියලා මඤ්ඤොක්ක තම්බලා බෝංචි මාළුවක් හදලා පොල් සම්බෝලයක් හදලා කරවල තෙල් දාන්න තමයි හිතන් ඉන්නේ. මේ විදියට ඔක්කොම කලින් සෝදලා ලෑස්ති කරලා තියාගත්තාම හරිම ලේසියි. ඉතින් ඉක්මනට උයන පිහන වැඩ ටිකක් ඉවර කරලා දරුවා හැරවලා යනවා ලෑස්ති කරලා පාසලට පිටත් කළා. ඊට පස්සේ මමත් උදේ විට කාලා හොඳට අවුවත් වටිලා තිබුණ නිසා තෙතලදි ටිකක් අරගෙන ගියා පොඩ්ඩක් එළියට. ඉතින් පේනවනේ හොද්දටම හුළඟ අවුවත් සැරයි. රෙදි ටික දාලා ඉවර වෙලා ඉතින් මේ විදිහට විනාඩි 10ක් 15ක් ගත වෙන්නේ නැති. ඊට පස්සේ ලොකු වැස්සක් වැටෙන්න ගත්තා. පේනවනේ මේ වෙලාවේ හොද්දටම වහිනවා. ඉතින් ඉස්සර ඉඳන්ම මං හරි ආසයි වහින වෙලාවට එළිය ගස් කොළන් දිහා බලන් ඉන්න. හරි ලස්සනයි වැස්සට තිබුණත් දිනකොට. මම මේ වොයිස් කරන වෙලාවෙත් ලොකු හුළඟක් තියෙනවා. මේ 11ට විතර වගේ තේ එකක් බොන්න හිතුණා. ඉතින් 12ට මම යන්න ඕනේ චූටි දුවව අරගන්න ඉස්කෝලේ ළඟට. අනිත් දෙන්න නම් එනකොට 2 විතර වෙනවා. ඔයාලා මුලින් දකින්න ඇති මම සුදු ලුණු එහෙම රතු ලුණු එහෙම දාලා තිබුණේ මේකේ. මේවා මම අරගත්තේ වෙසක් පොයට කලින් දවසේ රෑ අපි මහරගමට ගියා වෙසක් කූඩු ගන්න. ඉතින් ලේඩි ජේකට මම නිතරම යනවා ආසයි එකේ තියෙන කිචන් අයිටම් ගන්න. අනිත් තැන්වලට වැඩිය මිලත් සාධාරණයි. ලස්සන දේවල් තියෙනවා. ඉතින් නිතරම වගේ මොනවා හරි ගන්න යැවෙනවා. ඉතින් මං ගාව තියෙන ගොඩාක් කිචන් අයිටම් ඒවා ලේඩි ජේකින් ගත්තු ඒවා. තව තිලක්ම එකෙන්. ඒ තැන් වලට ආයෙමත් ගියොත් මං ඒව වීඩියෝ කර ගන්නම්. ඉතින් ආයෙමත් දවසක මේ වගේ වීඩියෝ එකක් අරගෙන ඔයාලා හමු වෙන්න එන්නම්. එතකන් ඔයාලා හැමෝටම බුදු සරණයි. පරිස්සමින් ඉන්න.